1971 වර්ෂයේ කැරොලින් ඩේවිඩ්සන් කියන පෝර්ට්ලන්ඩ් ස්ටේට් යුනිවර්සිටි එකේ ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න මේ පුංචි ගෑල්ලාමයට පොඩි වැඩක් හම්බ වෙනවා. ඒ වැඩේ බාර දෙන්නේ ෆිල් නයිට් කියන කෙනා. ඉතින් එයාගේ Blue Ribbon Sports කියන සපත්තු කම්පැනි ලෝගෝ එක හදාගන්න තමයි මේ ගෑල්ලාමයට බාර දෙන්නේ. ඉතින් කැරොලින් මේ ලෝගෝ එක හදන්න වැය කරන්නේ පැය 16ක් 17ක් වගේ පුංචි වෙලාවක්. ඒ වගේම මෙයා මේකට අය කරන්නේ $35ක වගේ ඉතාම පොඩි මුදලක්. ඉතින් ග්‍රීක දේව කතාවල එන ජයග්‍රහණයේ දෙවගන කියන Nike දෙවගනගේ පියාපත්තල හැඩයට තමයි මේ ලෝගෝ එක ඩිසයින් කරන්නේ. දැන් මං හිතන්නේ ඔයාලා දන්නවා මම මොකක්ද ගැනද කියන්නේ. ඔව් මේ Nike සමාගමේ ලෝගෝ එක දැන් තමයි කියන්නේ. ඉතින් මේ ෆිල් නයිට් කියලා කියන්නේ වර්තමාන Nike කම්පැනියේ සම නිර්මාතෘවරයා. හැබැයි මේ ෆිල් නයිට් මේ ලෝගෝ එක දැක්ක ගමන් මෙන්න මෙහෙම දෙයක් කියනවා. I don't love it but it will grow on me කියලා. ඒ කියන්නේ මම මේක ලොකු ආසාවක් නෑ. හැබැයි මේක පස්සේ මගේ හිතට අල්ලයි කියලා කියනවා. කොහොම හරි මේ $35ට හදපු මේ ලෝගෝ එක වර්තමානයේ වෙනකොට වටිනාකමක් වැඩිම බ්‍රෑන්ඩ් ලෝගෝ විදියට පිළිගන්නවා. ඉතින් 1983 වගේ වෙනකොට Nike සමාගම දැවැන්ත ජයග්‍රහණ දැවැන්ත දියුණුවක් අත්පත් කර ගැනීමත් එක්ක මේ Nike සමාගම මේ කැරොලින්ව අමතක කරන්නේ නැහැ. ඉතින් මේ කැරොලින් ඩේවිඩ්සන් කියන ආරම්භක නිර්මාණකාරීව මේ Nike සමාගම එකතු වෙලා පුංචි සර්ප්‍රයිස් පාටි එකක් ලෑස්ති කළා. ඒකෙදි එයාට දියමන්තල්ලක මුත්තක් වගේම Nike සමාගමේ කොටස් ප්‍රමාණයකුත් ලබා දෙනවා. ඉතින් වර්තමානයේ වෙනකොට මේ කොටස් වල වටිනාකම ඩොලර් මිලියන 3-4 උඩට වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් නිශ්චිත වශයෙන් පැහැදිලි වීමක් නැහැ මේ කොච්චර කොටස් ප්‍රමාණයක් මේ කැරොලින් ගාව දැනට තියෙනවද කියලා. ඉතින් මේක අපිට ගන්න තියෙන්නේ මේ ව්‍යාපාරික ලෝකයේ ඇතුලේ අපි කරන පුංචි පුංචි දේවල් අනාගතයේදී අපිට ලොකු ප්‍රතිලාභات කර දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ සුපිරි කතන්දර වලින් ඉස්සරහට සිත් හැමෝටම ජය වේවා.